දරුවනේ අපි මේ ගණිත ගැටලුව ටිකක් පැහැදිලි කරගනිමු. මේ ගණිත ගැටලුවේ කියනවා පන්තියක ඉන්න ළමයි පිරිසක් පිරිමි ළමයෙක් ගැහැණු ළමයි දෙදෙනෙක් ආකාරයට. ඒ කියන්නේ කණ්ඩායමේ 3 දෙනෙක් ඉන්නවා. පිරිමි ළමයයි ගැහැණු ළමයි දෙදෙනයි. මේ විදිහට ඉන්න මුළු ළමයි ටික පෙළ ගැස්සුවාම මේ පිළිවෙලට අවසානයේ ගැහැණු ළමයි 4 දෙනෙක් එක ළඟ යෙදෙනවා. දැන් අපිට තේරෙනවා දේ තමයි මේ රටාව ඇතුලේ පිරිමි ළමයයි ගැහැණු ළමයි දෙදෙනයි කියන රටාව ඇතුලේ ගැහැණු ළමයි 4 දෙනෙක් අවසානයේ එක ළඟ යෙදෙන්න විදියක් නැහැ. එහෙනම් අපිට තේරෙන දේ තමයි මේ 3 දෙනා බැගින් ඉන්න කණ්ඩායම් කොටස අවසාන මොහොතේදී වෙනස් වෙනවා. නේද? එතකොට අන්තිම මොහොතේ මේ 3 දෙනා බැගින් ඉන්න එක වෙනස් වෙනවා. එතකොට ගැහැණු ළමයි 4 දෙනෙක් එක ළඟ යෙදිලා තියෙන නිසා. දැන් අපි බලමු මේ ගාන හදන විදිය. මේ ගාන හදන්න අපිට දීලා තියෙන උත්තර ටික ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ පන්තියේ ඉන්න ළමයි ගාන හරියටම 3න් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕන. හැබැයි එතන පොඩි වෙනස් වීමක් තියෙනවා. ඒ තමයි 3න් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න නම් අර අවසානයේ වැඩියෙන් ඉන්න ගැහැණු ළමයි කිහිප දෙනා ඉවත් කරන්න ඕන. හොඳයි. දැන් අපි බලමු මේ ගානේ හැටියට වැඩිපුර ගැහැණු ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා. දැන් අපේ ළමයි රැවටෙනවා මේ ගැහැණු ළමයි 4 දෙනාම පන්තියේ මේ රටාවෙන් පිටත වැඩිපුර ඉන්නවා කියලා. නෑ දරුවනේ, ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ මේ ගැහැණු ළමයි 4 දෙනා දිහා බැලුවාම ඒ ගැහැණු ළමයි 4 දෙනාගෙන් දෙන්නෙක් මේ රටාව ඇතුලේ ඉන්නවා. ඒ තමයි පිරිමි ළමයයි ගැහැණු ළමයි දෙන්නයි කියන රටාව ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. හැබැයි අන්තිමට ඉන්න දෙන්නා රටාවෙන් පිටත ඉන්නේ. මේ පන්තියේ ඇත්තටම ඉන්න ළමයි ගාන 3න් බෙදුවාම වැඩිපුර ඉන්නේ දෙන්නෙක් විතරයි. වැඩිපුර ගැහැණු ළමයි දෙන්නෙක් ඉන්නවා. දැන් අපි බලමු උත්තර අරගෙන මේ උත්තරය හදන විදිය. දැන් මේ පන්තියේ හැටියට පළවෙනි උත්තරය ගත්තොත් පළවෙනි උත්තරෙන් අපි 2ක් අඩු කරන්න ඕන. ඇයි? වැඩිපුර ඉන්නේ ගැහැණු ළමයි දෙන්නයිනේ. 2ක් අඩු කරාම 25න් 23 දෙනෙක් ඉන්නවා. එහෙමනම් මේ උත්තරේ නිවැරදි නම් 23 3න් බෙදුවහම හරියටම ඉතිරි නැති වෙන්න ඕන. නමුත් දරුවනේ 23 3න් බෙදුවාම 7යි ඉතුරු 2ක් වෙනවා. එහෙනම් 23 හරියටම 3න් බෙදෙන්නේ නැහැ. එහෙනම් අපි බැලුවොත් එහෙම මේ 25 කියන උත්තරය පන්තියේ ඉන්න සිසුන් විය නොහැකි උත්තරයක්. අපි දෙවෙනි උත්තරේ ගමු. 28. 28 අපි අර විදිහටම වැඩිපුර ඉන්න දෙන්න අයින් කරනවා. එතකොට 26යි 26ක් දරුවනේ 3න් බෙදුවහම ඒකෙත් හරියටම බෙදෙන්නේ නැහැ. 24යි එතනත් දෙදෙනෙක් ඉතුරු වෙනවා. එහෙනම් දරුවනේ 28 කියන උත්තරෙත් අපිට ගන්න බෑ. එහෙනම් නිවැරදි උත්තරය කුමක්ද? නිවැරදි උත්තරය අංක 3 29යි. පන්තියේ ඉන්න ළමයි ගාන 29යි. 29න් වැඩිපුර ඉන්න ගැහැණු ළමයි දෙන්න අඩු කරාම 27යි. එහෙමනම් 27 3න් බෙදුවාම හරියට බෙදෙන්න ඕන. ඔව්, 27 3න් බෙදුවාම හරියටම 9යි. එහෙනම් 29 තමයි මෙතනින් පන්තියේ ඉන්න ළමයි ගාන. දරුවනේ, මම හිතනවා ගණිත ගැටලු නිවැරදි කිරීම පැහැදිලි වෙන්නේ නැති කියලා. දරුවන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විෂය 3 සම්බන්ධයෙන් සිංහල, ගණිතය, පරිසරයේ ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් මට පල්ලෙහා දැක්වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඔයාලට එවන්නම්. එහෙනම් අලුත් ගණිතය ගැටලු කොටසකින් නැවතත් මුණ ගැහෙමු. සියලු දෙනාට ආයුබෝවන්.